Hai ළමයි. අපි ඉතින් ට්‍රිප් එකක් යනවා. අපිට එක චූටි සමාජිකයෙක් යනවා. ඒ අපේ චූටි කුකු. එයාගේ නම ස්නෝවි. එයාගේ දඟ වැඩත් එක්ක ඉතින් අපි හිමීට වහකෝට් ලං වුණා. මෙයාගේ වැඩේ ඉතින් හපන එක තමයි. ඔහොම ඉතින් අපේ ගමන හිමීට අපි යන්න ඕන තැනට ලං වුණා. ඔන්න අපි වහකෝට්ට ආවා. ස්නෝවි නම් ඉතින් අපි ළඟම තමයි. හොටල් වෙදී ඉන්න අයිතේ. යාගේ හොටල් බල ඉඳලා ඊට පස්සේ ඉතින් අපි හිතුවා ටිකක් ඇවිදින්න. ඒ ගමේ තියෙන ලස්සන බෑවක්. ඉතින් අපි ඒක බලන් ගියා. ඇත්තටම කිව්වා වගේ මාරම ලස්සනයි ඒ වැව. ඉතින් අපි එතෙන්දලා ටිකක් ඉඳලා හුලං වැඩි ටිකක් කතා කරලා ඉඳලා අපි හිතුවා එතන ඉහා පැත්තේ තමයි තියෙන්නේ වහකෝටි චර්ච් එක. ඉතින් අපි හිතුවා චර්ච් එකට යන්න. ඉතින් මේ තියෙන්නේ චර්ච් එකට යන පාර. මේ තියෙන වහකෝටි චර්ච් එක දැන්ට අපේ රටේ තියෙන දෙවනියට ලොකුම චර්ච් එක තමයි වහකෝටි චර්ච් එක. කය අහලත් ඇති. මේ චර්ච් එකකින් කැතලික් කඩ තමයි ගොඩක්ම වටින්නේ. ගොඩාක් ખાસකම් වෙන චර්ච් එකක් මේක. ඉතින් අපි චර්ච් එක ඇතුළට ගිහිල්ලා ප්‍රේ කරලා ටිකක් වටපිට බැලුවා. ඉතින් මාරම ලස්සනයි. මාරම යුනික් ඩිසයින්ස් තියෙන්නේ. ස්ටැචුස් මාරම ලස්සනයි. ඉතින් අපි ඔහොම ප්‍රේ කරලා ඉවර වෙලා අපි ගියා ඉති පන්දම් පත්තු කරන්න. ටිකට හවස්වන නිසා ඉතින් අපි හිතුවා ආයෙ ගෙදර යන්න. ආයෙත් ඉතින් අපිට ඒ වැව හම්බුණා. ඔහොම ඉතින් අපි ගෙදර ගියා. ගෙදර ගිය ගමන් ඉතින් ස්නෝවි තමයි. ස්නෝවිත් එක්ක ඉතින් හොටලුවේ ඉඳලා අපි ආයෙ හවස අපි ප්ලෑන් කරා. ආයෙත් චර්ච් එකට එන්න මොකද ආන්ටිලා අංකල්ටයි චර්ච් එකට යන්න බැරි වුණා. ඉතින් ගිහිල්ලා ඉවර වෙලා අපි ගෙදර යන්න පිටත් වුණා. ඒ කියන්නේ කැන්ඩි එන්න පිටත් වුණා. එන ගමන් අපි මාතලේ ශ්‍රී ක්‍රිෂ්ණා ඉන්දියන් රෙස්ටොරන්ට් එකකින් ඉඳින අරගෙන ගෙදර එන්න තමයි ලෑස්ති වුණේ. ඇත්තටම මේ රෙස්ටොරන්ට් එකේ කෑම නම් මාරම රහයි. අපි තෝසේ බිරියානි තමයි ඕඩර් කරේ. ඇත්තටම මාරම රසයි කෑම. ඊට පස්සේ ඉතින් අපි කාලේ ඉවර වෙලා ආයෙත් ලෑස්ති වුණේ. ඉතින් අපි ඉතින් ගෙදර ආවා. ඉතින් ඔන්න තමයි අපි අද දවසේ ගෙවුනේ. That's it. Thank you. Bye.